මාතර නිල්වලා කොමලිය නිති කරවපු මාලි මාවේ කොමඩි කිං යකෝ මල්ලතු ඔය මඩ කලපොට අරවපු මනුස්සයට මෙව්වා වැඩද ගියාන්කෝ බලා ගන්න තිබ්බා දෙණි ආය පැත්තට හිග්ගා වෙන්න වැස්සා නම් මුගේ වැඩ මූ ඔයා ගන්න වෙන්නේ මචං කෙලින්ම මොයකටෙන් කියාන්කෝ යකෝ වයින් නැතු යට වෙන්න උඹලා හිතුවද මේක මාලදිව ඉන්නේ කියලා ඉතින් අර ගම්පාට වෙයි පොදයක්වත් වැටිච්ච නැති දවසක ගම්පා ජයසිංහයා ගම්පා ටවුන් එකට බැලලා ඉන්න ලොරි ටෝක් එකක් දුන්නා ගම්පා සුද්ධ කරලා තින්නේ ආයෙ යට වෙන්නේ නැහැ කියලා එක වැස්සයි වැස්සේ හොම්බෙඤ්ඤකෝ ගියේ හොම්බෙ මුටත් වෙන්නේ කොයිලේ රොය ටික තමයි ඉතින් මිරිත දිග මෝස වෙනකන් විතරයි ඔක්කොම කයිය ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ මොකද්ද කියලා මාතර මිනිස්සු නම් දැන් බයෙන් ඇත්තේ ඉඳලා පාඩු ඉන්න දෙන්නේ නැතුව මුන් කතා කරානේ බං ගංගවල් ගැන දැන් කොයි හරි යන සුලිකුණාට මේ පැත්තට කඩාපාත් වෙලා හරි කොයි හරි යන වැස්සා මේ පැත්තට කඩා පාත්තලා මාතරටත් කෙලවේද කියලා මේ මිනිස්සු බයෙන් ඇත්තේ. අක මුගේ කතාව වැවුවා නම් ඉස්සල්ලාම පදිංචි අතරලා යන්නේ නිල්වලා ගඟේ ඉන්න කිඹුල්ලු. උන් දන්නවා මචං මිනිස්සුන්ට වැඩි හොඳට මුන් කවුද කියන එක. ඉතින් බලපංකෝ හරක් නෙමෙයි මුන් එම් පිටින්ම මීහරක්. මුන්ටද බං උඹලා ඡන්ද දීලා ඉවරලා ඇවිදින පුස්තකාලේ කියලා පාර්ලිමේන්තුවේ මුන් වලයි හරක් දක්කන්න ඇවිදින පුස්තකාලේ. මාතර දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා හැටියටත් මඩකලපුව දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා හැටියටත් මේ ආපදා තත්ත්වයේදී අපි ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න ඕන කියලා මම විශ්වාස කරනවා. මෙවැනි ගම් වතුර තත්ත්වයකදී මිලිමීටර් 150 180 වගේ මට්ටමකට ගම් වතුරක් ආපු හැම වෙලාවෙම වැඩිම පීඩාවට පත්වෙච්ච දිස්ත්‍රික්කයක් තමයි මාතර දිස්ත්‍රික්කය. හැබැයි මේ වෙලාවේදී අපි ඒක කළමනාකරණය කරගත්තේ ගිය අප්‍රේල් මාසෙ ඉඳලා නිල්වලාග සුද්ධ පවිත්‍ර කරා අපි. කිලෝමීටර් 34ක් අකුරැස් ඉඳලා මාතරට ගඟ සම්පූර්ණ සුද්ධ කරා නියෝජ්‍ය කතානායකතුමා අවුරුදු 25කට පස්සේ. ඒකේ ප්‍රතිඵලය තමයි අපිට ගම් වතුර කළමනාකරණය ගන්න පුළුවන් වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මාතර දකුණේ ජනතාවට බදුල්ලට ගිහිල්ලා බදුල්ලේ සහෝදර ජනතාවට උදව් කරන්න අවස්ථාව ලැබුණේ. නැත්තම් ඇත්තටම රටේ අනිත් දිස්ත්‍රික්ක වලින් මාතරටත් ආපදාවට උදව් ගන්න එන්න සිද්ධ වෙනවා. අර සමහර තැන්වල අපි දැක්කා Facebook එකේ නිල්වලා කුමලිය නිදි කියලා. නෑ. එයා අපි නිදි කෙරෙව්වා. පහුගිය කාලේ පුරාම අපි සුද්ධ පවිත්‍ර කරලා ඒ අදාළ කටයුතු කරපු නිසා තමයි අපට බදුල්ලට යන්න පුළුවන්කම ලැබුණේ.